වීඩියෝ එකට යන්න කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. පුංචි ගමක සිරිසේන කියලා දුප්පත් ගොවියෙක් සිටියා. ඔහු ජීවත් වුණේ ගොවිතැන් කටයුතු කරලා. අම්මේ මගේ සුදුගාම මැහුවට අම්මේ. මට අනිද්දාට ඉස්කෝලේ දෙන්නත් ඕනේ. මට තියෙන එක ගවමයිනේ. මහාන දෙනවද? දුවේ සිඟිති පොඩ්ඩක් මෙහාට එන්නකෝ. අපිට මේ සැරේ අස්වැන්නත් සරු නිසා හිතුවේ ඔයාට අලුතින් ඇඳුම් ටිකක් අරන් දෙන්න ඕනි කියලා පුතේ. ලෑස්ති වෙන්නකෝ. අපි අස්වැන්න ගත්තට පස්සේ ඉදාරිය පැත්තේ ගිහිල්ලා අස්වැන්න ඇඳුම් ටිකක් අරගෙන එමු. අම්මා දුවේ බර කතාවක් වගේ මම අහගෙන හිටියේ තාත්තට මේ සැරේ හොඳ තටියක් දෙන්න වගේ යන්නේ. ඒ කතාව ඇත්තද? අම්මයි මයි දෙන්නම කතාවනේ. ඔයාට හොඳ ඇඳුම් ටිකක් අරන් දීලා ටවුන් පැත්තේ පොඩි රෝමක් දාලා එන්න. විමලෝ උඹලට සල්ලි නෑ කිව්වට ඔය බඩුව අරන් යන්නේ පොඩි ගහලා. උඹලගේත් බොරුවනේ. මපෙන් ගත්ත ණය ටික බේරලා දෙන්නනම් හොඳයි. අපිටත් මේ දවස්වල පොඩි අගහිඟකම් ටිකක් තියෙනවා. කරුණාකරලා ගත්ත සල්ලි දෙන්න. අනේ අක්කේ මම මේ ණයට බඩු ටික අරන් යන්නේ හෙට පන්සලේ දාන නිසා. අනේ අපි අනිවාර්යයෙන්ම දෙනවා. මේ සැරේ අපිට කුඹුරු අස්වැන්නත් හොඳයි. අනිද්දා හැන්දෑවෙද්දි අනිවාර්යෙන්ම එනවා ඔයාගේ ණය බේරලා යන්න. පන්සලේ දානෙට ඕනි බඩු ටිකක් ගෙනාවේ ණයට. අනේ මන්ද දුවේ. අපිට මේ පාරවල් හොඳ කාලයක් ගියොත් හොඳයි. අනේ අම්මේ තාත්තත් මේ සැරේ කිව්වනේ අපිට අස්වැන්න හොඳයි කියලා. මේ පාර හැමදේම විසඳේ යන්නේ. අම්මේ මට ටිකිලේ එන්න කිව්වා හවස යාලා ගෙදර. මං ගිහින් එන්නද? ගියාට නම් කමන්නේ. විමල නන්දන ඒ තරම් හිත ඔබින් නෙවෙයි අපෙත් එක්ක ඉන්නේ. මොනා කියයිද දන්නේ මගේ දුවට. ටිකිලේ ලොකු මාමයි හොඳයිනේ අම්මේ. මං ගිහලා ඉක්මනටම එන්නම් තාත්තා එන්න කලින්. මං එහෙනම් ගිහින් එන්නම් අම්මේ. මං ඇවිල්ලා අම්මට උදව් කරන්නම්කෝ. ටිකිරි ඔයා ගෙදර ඉන්නවද? මෙහෙ ඇති ටිකිරියෙක් නෑ. යන්නයි කිව්ව ගෙදර. මං කී දවසක් කියලා තියෙනවද ටිකිරිත් එක්ක නඩන්න මෙහෙ ඉන්න එපා කියලා. යන්න මෙහෙ. අනේ අපේ මහත්තයා මොනා කරන්නත් කලින් අපි අස්වැන්න ගත්තට පස්සේ විමල අක්කලාගේ ණය බේරලා දාමු. මගේ කෙල්ලටත් අද හවස හොඳටම බැලලා තිබුණා. මටත් කඩේ ඉඳන් ඇනුම් පද කිව්වා. අපි ඔය ණය බේරලා දාමු අපේ මහත්තයා. අම්මා මගේ කෙල්ලටත් බැනනද? උතුමන පොරු කෙනෙක් නෙවුණා. පැරියප් කොහොම ඉන්නවද මන් දන්නේ. ටිකිරේ ළමයා නම් අපේ කෙල්ලට හරි ආදරේ. සිරිසේන අයියේ අපි ඉවරයි අයියේ. අයියේ Okay, body looked Petri Navali in the Trichard, homely? අපි ඉවරයි අයියේ. අපේ හේන් වලට ඊරාටියේ වෙලා මුළු ශරීරම විනාශ කරලා දාලා. ඔනේ ඇවිල්ලා බලන්නකෝ. මේ ඇයි බෙගින්නේ උපත් අපිට මෙහෙම කරන්නේ? මගේ කෙල්ලට මම බෑ මොනාට කියන්නේ. වැඩක් නෑ හාමිනි. සේරම විනාශ කරලා දාලා ගිහිල්ලා. ඇයි මහත්තයා කාටත් කරදරයක් නැති අපිටම මෙහෙම වෙන්නේ? කාටවත් මේ දුක පේන්නේ නැද්ද? අනේ දෙවියනේ. අනේ පුතේ මට ඔය එළවලු ටික දෙන්න පුළුවන්ද? අපිට කියනත් ඉතුරු මේ ටික තමයි යන්නේ.
කමන්නේ අම්ම මේ ටික තියාගන්න. ඔබට ඉතුරු අන්තිම ටිකත් ඔබ පරිත්‍යාග කරනවා කියන්නේ නිසැකවම ඔබ හොඳ කාරුණික හදවතක් ඇති අය. අය වෙන්න එපා දරුවා. මා පැමිණියේ ඔබ යහපත් පුද්ගලයෙකුදැයි පරීක්ෂා කිරීමට. මාගෙන් ඔබට වරයක් ලබා දීමට ඔබ සුදුසුදැයි පරීක්ෂා කිරීමට. ඔබ ඒ පරීක්ෂණය සමත්. මා මේ දෙන වරය ඔබ නිවැරදිව පාවිච්චි කරන්න. ඔබ කරන සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වේවි. ඉතින් එයාලට ලැබුණු වරමින් අනිත් අයට උදව් කරලා එයාලා මුළු ජීවිත කාලෙම සතුටින් ජීවත් වුණා.